තේවතු මැදින් මීදුමත් එක්ක අපි යනවා 12 භාගෙ. Moments that no one can take away from you. That will stay with you forever. පොඩි යාළුවෙක් ටිකක්. Maybe it's time to leave. Discover what you always wanted to achieve. Find the places you always dreamt of, but only vaguely imagined experiencing. පොඩි බැද්දියක් වුණා නේ බා. පොඩි හුලං කේසයක් තියෙනවා. අපි මෙතන මේ ටයර් හවුස් එකක් ගාවින් අතර කරලා ආපහු අපේ ගමන පටන් ගන්නවා. මෙහිම තමයි තියෙන්නේ. දැන් මේ අපි යන්නේ බුලත්කෝපිටිය ප්‍රධාන මාර්ගයෙන් මේ අතුරු පාරට දාලා තමයි අපි යන්න ඕන. ඇත්තටම ගොඩක් වංගු තියෙනවා, කඳු තියෙනවා. එන්නම පළල් පාරක් කියන්නේ. පළල් පටුනේ. පටු මේක පළල්ලේ පටු පාරක්. අනිත් පැත්තේ වාහනයක් ආවොත් ඉතින් මේ පේන්නේ නැහැ එකපාරටම. හින්දා හරි පරිස්සමට යන්න ඕනේ මේ පාරේ. මේ ගොඩක්ම තියෙන්නේ මේකේ මේ වංගුයි මේ කන්දයි හින්දා බයික් අද්දන්නේ ටිකක් හොරයි වගේ. පාරක් හැබැයි පරිස්සමට යන්න ඕන පාරක්. ඇත්තට මේ ගොඩක් පල්ලමක් කියලා කියන අර පැත්ත වල වෙන්න. අපි මේ හැරි නතර කරලා පොඩ්ඩක් බල්ලේ. මේ කෙලින් පාර ගියාම තමයි අපිට පැලැම්පිටි යන්න පුළුවන්. මේ පැත්තට වෙන පාරක් තියෙනවා නේ. ගමරකට යන පාරක්. පල්ලව යනකොට එන හුලඟනම් එන්නම ආතල්. අර කුඹුරු සෙට් එක වල කෑගල්ලේ කෙනෙක් නම් අනිවාර්යෙන් මේ පාරේ රවුමක් දාන්න ඕන පොඩි සෙට් එකක් එක්ක වෙනම ආතල් එකක්. මේ view එක මේ බලන්නකො මේ view එක මේ කුඹුරුත් එක්ක තියෙන මාර ලස්සනයි. මේ කෑල්ල තමයි ගයිස් පාරේ තියෙන ලස්සනම කෑල්ල. මම දැකලා තියෙන මේ දැනට ආපු ටිකේ හොඳම කෑල්ල තමයි මේක. මෙතන මේ කරාම වතු ටිකක් තියෙනවා. යාළුවෙකුත් තියෙනවා. ඔන්න බලන්න. ඔන්න බලන්න. පේනවද? ඒ ගස් නම් පාට. ඒ කෑල්ල. අපි පොඩ්ඩක් මේ හරියෙන් නැවතුණා. මේ මෙතන ඉන්නවා පොඩි යාළුවෙක් ටිකක්. පතර ගන්නද? නෑ. ඇස්සකුත් එන්න වගේද මන් දැන්. දැන් පොඩ්ඩක් මේ අපි අටිදාරී පාරෙන් දාලා පැලැම්පිටිය පැත්තට යන්න හදන්නේ. මේ හරි තමයි ගයිස්. ගිහින් බලමු. ඇත්තටම මේ පාරේ කියන්නේ වැඩි කට්ටිය යන්නෙත් නෑ. බලන්නකෝ. පට්ට වීව් එකක් තියෙන්නේ. මාර ලස්සනයි. කියන්නේ වැස්සට එහෙම මේ මිදුම වැහෙනවා ඇතිනේ මේ පැත්තම.
යාළුවනේ මේ තමයි කෑගල්ලේ පුංචි නුවරඑළිය. ඔබට දවස් ගිහිල්ලා බලන්න. ඇත්තනේ මාර ලස්සනයි. බලන්න මේ වගේ පාරක. එන කන්දක් උඩින් තියෙන්නේ. කොළ පාට පරිසර. අර හරිය දියැලක් තියෙනවා. ඔන්න දැන් මේ අපි ආවේ මේ උඩුව පාරේනේ. මෙතනින් කෙලින්ම යන්න තියෙන්නේ පැලැම්පිටිය පැත්තට. මේ පැත්ත තමයි බුලත්කොහපිටි සයිඩ් එක. අපි දැන් යන්න ඕන පැලැම්පිටිය පැත්තට. යන්නේ එහෙනම්. මේ පැත්ත ඇත්තටම පට්ට ලස්සනයි ඈ. ඔයාලත් ඇවිල්ලා නැත්තම් ආරවල මේ පාරේ නේද? ජයගල්ලේ ගොඩක් කඩේ මිස්සිච්ච තරක් මේක. මෙතන රුක්මන් ලැල්ල දිනා අපි පොඩ්ඩක් බලමු. අපිට මේ තේන්නේ මේ පැලැම්පිටි පාරේ යද්දි තියෙන ලස්සන ඇල්ලක් බලන්නකො. සීනත් එක්කම ඒක මාර ලස්සන ඇල්ලක් තියෙනවා. අතන කඩයක් තියෙනවා. ඒකෙන් මේ මොනවා හරි කනවා නම් කාලා ප්ලේන් ටිකක් දීලා යන්න පුළුවන්. මේ අසස් අපිට සුපිරි කෑමක් ගෙනල්ලා. වඩි කමුනේ එහෙනම්. මේ වීම කොහොම ඉවර අරගෙන කෑමක් තියෙන්නේ දැන්. හා ඒ මිනිහ මරිය කො කරයි නම් කරයි. ඒක මාව හරි. ඔබ තියනවා මේක පට්ට රසයි. පට්ට රසයි ඈ. හැමෝම මේ පාරේ යනවා නම් අනිවාර්යෙන් කාලේ යන්න ඕනේ. ඔව්. අන්න අර කඩෙන් තමයි ගත්තේ. ඔයාලට පේනවද මෙතනින් මේ පාරනේ. මේ පාරට දෙදුගල් පැත්තට යන්න. අපි දෙදුගල් පැත්තට යන්නේ පැලැම්පිටි පැත්තට. ඉතින් ඉස්සරහට යන්න. දැන් ඔබ පාගෙන යන්නේ. ගහියතුරක් තියෙනවා ඇත්තටම ඇත්තොත් ඒවා ඉවරයි ඈ. බලන්න මේ පැත්තේ කියන්නේ ගොඩක් තේදලු මේ ගෙනියන ලොරි තියෙනවා. ඒ කියන්නේ මේ පැත්තේ ගොඩක් මිනිස්සුන්ගේ ජීවන වෘත්තියලා තියෙන්නේ තේදලු නෙල් එක. පාල මැද මැද. අර අතන උඩ හින වතුර පාර කොහොමද? එතන පොඩි පවර් හවුස් එකක් තියෙනවා. අර බලන්න අපි ආව පාර පල්ලෙන් පේනවා. අර කඳයාය සලිතවි කූල් එක එනවා මේ හරියට දැන් යද්දි කූල් එක දැන් චුට්ටක් තියෙනවා. අතන ලස්සන පන්සලක් තියෙනවා. අර පන්සල පැලැම්පිටි පන්සල අර තියෙන්නේ අර තියෙන්නේ මෙතෙන් මෙහාට රාසි මෙතෙන් නේ. ගයිස් අර තියෙන්නේ පැලැම්පිටි පන්සල. ඔය එතන ටවර් එකත් එක්ක එතන තියෙන පන්සල. ඔන්න එහෙනම් යාළුවනේ අපි view point එකට ආවා. සිරාවට ඉස්සර මෙහෙම නෑ.
ඉස්සර මෙතන නිකන් විතරයි තියෙන්නේ. මේ බ්ලොක් මෙතන ගයිස් මේ තියෙන්නේ දැන් view point එක දැන් මේක හොඳට හදලා තියෙන්නේ. ඉස්සර මෙතන තිබ්බේ අර නිකන් මඩුවක් තිබ්බේ ඉටිකොල්ල දාලා ඒව ටකරන් දාලා පොඩි ලීයෙන් හදපු වලින් හදපු එක. දැන් හොඳටම හදලා තියෙන්නේ. දැන් එතන කෑම ගන්න පුළුවන්. ඒක මාර ලස්සනට හදලා තියෙනවා වගේ පේනවා. ඉස්සරට වඩා මේ මෙතන මේ ඔක්කොම මේ මෙතනින් මේ බැම්මක් මේ මෙතනින් තමයි ඒ ලයින් එක ගියේ. මේ හරියම හදලා තියෙන්නේ මේ දැන් මේ ටික. දැන් ඇත්තටම එන ලස්සනයි මේ ටික. ඉස්සරත් එක්ක ඉස්සර ආපු අය තමයි ඉතින් මේක වෙනස දන්නේ ලොකුවටම. මේ තමයි බැලම් පිටිය ලස්සන. පොඩි වැස්සක් තියනවා ආවට ඉතින් අපි වැස්සෙම ඉස්සරහට යනවා. ඇත්තටම පට්ට ලස්සනයි මේ පැත්ත. මේ පැත්තෙන් මේ ගිහිල්ලා 12 භාගේ පැත්තට එන්න පුළුවන්. දැන් අපි යන්නේ මේ පැත්ත. දැන් යාළුවටියක් ඉන්නා මේ බලන්න ආව. දේවතු මැදින් මීදුමත් එක්ක අපි යනවා 12 භාගේ. ඒක හරියන්නේ නිකන් අර මේ වැස්සත් එක්ක වැස්සයි මීදුමයි ඉතරවා වයිබ් එකෙන් කියනවා. ටිකට් ගහන්නේ හොඳම තැන. යන්නේ යා මේ තියන්නේ මේ 12 භාගේ ප්‍රාදේශීය රෝහල. මේක මේ ඉස්සර කාලේ ඉඳන් හදලා තියෙන එක. දැන් අපි ඉන්නේ මේ 12 භාගේ ටවුන් එකේ. තියා කරපැත්තේ වහිනවා වගේ ඉන්න වටක් ඉස්සර. වැඩිය නෑ මේක ඉඩ. උත්තත් කියනවා. උත්තත් ගනි. ඉස්සරහට ගල්ලා අපි දෙන්නවා ගල්ලා. ඈ? ඉස්සරහට ගල්ලා අපි දෙන්නවා. ඔන්න එහෙනම් මේ අපි පැලැම්පිටි පැත්තට ගිහින් ආවා. ඒගොල්ලෝ ඔක්කොම කවර් කරලා කවර් දැන් අපි තව ඩින්ගෙන් නාන්න වෙනවා ටික. ඔව් සෑහෙන්න නාන්න වෙනවා. දැන් මේ අපි නාන්නවට ඒ කියන්නේ අපේ තියෙන ලොකු වාසනාවකට වැස්ස නතර වුණා. ඔව්. ඊයේ එහෙම සුපිරියට වැස්ස අද කොහොම හරි අපේ මොකක් හරි විනකට වැස්සේ නෑ. අද දවසම පොඩ්ඩක් ලාවට පින්නක් ගියානේ. එච්චරයි. මේ අපි ඔයාලට එද්දි පෙන්වන්නේ නේද මේ අපි ආව පාර. මෙන්න මෙතන. ආව පාර. ඔබ දෙන්න මේ පාරින් අපි ආයේ ඉහළ උඩ පාර. මේ පැත්ත බුලත්කෝ පිටි පැත්ත කියවනේ. අපි ගියේ මෙහාට. පැලැම් පිටි පැත්තට.
ඔන්න අපි එන නලගන ඇල්ල මේ දැන් එතනින් යන්න යන්නේ ඇතුළට. අපි පැත්තෙන් ඇවිල්ලා දැන් මෙතනින් යන්න යන්නේ. එහෙනම් ගිහින් බලමු. ඕෆ් රෝඩ් යන සුපිරි පාර. ඔන්න අපි දැන් මේ අතනින් බයික් දාලා දැන් යනවා නලගන ඇල්ල බලන්න. යන් එහෙම ඉස්සර. මේකෙත් බලන්න යන්න තියෙන පාර. පාර කිය ලස්සන පාරක්. ටිකක් ලිස්සනවා. guys, දැන් අපි ඇවිල්ලා ඉන්නේ නලගන ඇල්ල ගාවට. මේ දවස්වල ටිකක් වැස්සෝ. ඒ නිසා මේ ගල් ඉස්සනවා. නැත්නම් අපිට අර පැත්තේ ගහකට යන්න පුළුවන්. අපිට එතනින් මුලින්ම ලස්සන ෆොටෝ ගන්න තැනක් තියෙනවා. කට්ටියම ගියාම එතන ෆොටෝ ගන්නනේ. අතන උඩින් අපිට ඇල්ල උඩහට එන්නත් පුළුවන්. එතන මේ පාරක් තියෙනවා. අපි යන්න විදියක් නැහැ. ඔයාලා මෙහි ඇවිත් නැත්නම් අනිවාර්යෙන් ඇවිල්ලා බලන්න. එහෙනම් අදට අපේ vlog එක ඉවර වෙනවා. ඊළඟ vlog එකකින් හම්බෙමු. ජය වේවා.